Welcome or welcome back to my YouTube channel. මේ දෙසැම්බර් 14 වෙනිදා අපි අක්කි ලංකාවට ආපු දවස. 9. We are just leaving home. අක්කියාවේ කැතේ පැසිෆික් ෆ්ලයිට් එකේ එකට තමයි මං හිතන්නේ යාට ලෑන්ඩ් කරන්න තිබුණේ මේ වෙනකොට අපි එයාපෝට් එකට යන්න මේ එයාපෝට් එක ගාව ඉන්නවා. I was so excited to meet her because it's been years since I last met her. අන්තිමට හමුනේ 2023. ඉතින් ගොඩක් කාලයකට පස්සේ එයා කොයි වගේ වෙනස් වෙලාද ගොඩක් ප්‍රශ්න ඔළුවේ තියෙනවා. මත් තිබ්බේ මල්පකේ ගේන්න විතරයි මට ඒකත් අමතක වුණා. Just one job, shall we? ඉතින් මට සචි බාර දීලා තිබුණේ මල්බොකේ එක මම බහිනකොට මාත් එක්ක ගේන්න විතරයි. ඒකත් මට අමතක වුණා. කොහොම හරි මේ සචි ගිහිල්ලා ගේනවා. මේ වෙලාවේ අපි මට මතක විදියට 12ට විතර ඇති. එයා ලෑන්ඩ් කරලා කිව්වේ හැබැයි අර ගොඩක් චෙක් කරන එකක ඒවා තියෙන හින්දා පොඩ්ඩක් ඩිලේ වුණා. දැන් කවුද දෙන්නේ? ඔයාගානේ. අපච්චි. අපච්චි දාලා මන් දුන්නා. හරි නේද? ඔයා තමයි. මෙයානේ ගත්තේ. එතකන් ඉතින් අපි තුන්දෙනා chat එකක් දාගෙන හිටියා. රටේ වර්තමාන තත්ත්වය ගැන තමයි අපි තුන්දෙනා කතා කර කර හිටියේ. Funny thing was අපච්චි මට hina වෙවි හිටියේ මේ වෙලාවේ හැමදේම මම රෙකෝඩ් කරනවා කියලා. Also a fun fact. අපච්චි doesn't know I have a YouTube channel. ඉතින් එක එක කට්ටිය මගේ YouTube channel එකේ එක එකව දැකලා අපච්චිට ගිහිල්ලා කියනවා අපි දැක්ක දුව මේක අප්ලෝඩ් කරා කියලා. He gets super confused. He thinks I upload stuff on Facebook. මේ මොහොතේ අපිට ෆෝන් කෝල් එකක් ආවා අක්කා දැන් පල්ලෙහා ඉන්නේ කියලා. මං අක්කා එනකම්ම හැමෝටම කිය හිටියේ අද නම් අඬන්නේ කියලා. And this is me few minutes later. I couldn't control myself as usual. පොඩ්ඩක් sensitive ළමෙක් මම. ඒකින්ද යව දැක්ක ගමන් චුට්ටක් ඇඬුණා. අපි ගෙදරට පිටත් වෙනකොට කොහොමද දෙකට කිට්ටු වුණා. අපේ අම්මී එයාපෝට් යන ගමනට ආවේ නෑ. මොකද එයා කැමති නෑ අතරම එයාපෝට් යන්න. කවුරු ආවත් හරි කවුරු හරි යනවා හරි කිසිම හේතුවකට එයා එයාපෝට් යන්න කැමති නෑ. ඇත්තටම එයාපෝට් කියන්නේ පොඩ්ඩක් දුක අත්දැකීමක්. මන් දන්නේ ඇයි කියලා එහෙම හිතෙන්නේ. ඔයා මේක අප්‍රීෂিয়েට් කරේ නෑ. කොහොම හරි අක්කවත් අරගෙන ගෙදර එනකොට දෙකමාර කිට්ටු වුණා. අක්කා මේ ෆස්ට් ටයිම් ආකේත් දකින්නේ ඒක හින්දා බලන්නකෝ එයාගේ රියැක්ෂන් එක. හොඳට උරුයි වගේ ඉන්නේ. ඒකනේ. Thank you and we're not take it. Cute. I can't believe it. අර තනුජ ඉන්නේ. Cute, yeah. Cute, mommy.
ජොලි ඉන්නේ වගේ නේ. හිනා වුණා. ගත්තේ නැහැ කියලා දුකෙන් ඉන්නේ. අක්කා is usually so good with the babies. ඉතින් මගේ plan එක තමයි එයාට කේත් මේ ටිකේ බාර දීලා මගේ වැඩ ටික කරගන්න එක. Just kidding. To be honest, it's a great help for me. මට ඇත්තටම මේ ගොඩාක් lazy එයා ඉන්න එක වටේ. මොකද එයා හරි ආසයි බබත් එක්ක time spend කරන්න. ඉතින් එයා දුවගෙන යනවා ලැබුණ හැම වෙලාවෙම බබා ගාවට. මේ දඟලනවා. Exactly. Shami and Sachintaka's hybrid. Yeah. Why? අලුත් එක්කිනා දැක්කලා. Kau akan hari ni betul. ඊළඟ දවස් අපි ගොඩක් වෙලා ස්පෙන්ඩ් කරේ අක්කා අපිට ගෙනාපු gifts බල බල. So I got a lot of makeup stuff. I will do a proper unboxing video later. This is Waket. පේනවත් වගේ අපේ චූටියා කෙත් is having a great time with the ලොකු අම්මි. අපි ඉතින් එදා හවස චූටි ඩිනර් එකට ගියා. අපි සාමාන්‍යයෙන් යන තැන මූන් රිවර් එකට. අක්කා මූන් රිවර් එක තියෙන්නේ තිඹිරිගස්සයායේ ජාවත්ත පාරේ. අපි ගොඩ කාලෙකට පස්සේ තමයි ගියා. අපි පොඩි කාලේ ගොඩාක්ම යන තැනක් තමයි මේක. එතන ඒක චයිනීස් රෙස්ටොරන්ට් එකක්. එතන කෑම ගොඩාක් රහයි. මං හිතන විදිහට at least අවුරුදු 7කට විතර කලින් තමයි අපි අක්කත් එක්ක අන්තිම පාර මූන් රිවර් එකට ආවේ. Traveling with 3-month-old isn't the easiest job. Thank God I have everyone's help, especially Sachis, Tanujas, and now I have akka and amma as well. ඉතින් සාමාන්‍යයෙන් වන්දනාවක් යනවා වගේ තමයි බඩු ටික ඔක්කොම පැක් කරගෙන පොඩි ඩිනර් එකකට යනකොට යන්නේ. මේ ඉන්නේ අපේ එඩ්වර්ඩ් අංකල් චූටි ආකේට්ට හයි කියනවා. I wasn't sure if taking Arkit late at night for dinners is a good idea, but I think he enjoyed it, so it worked out well after all. අපේ සයෝ තමයි ඉතින් talk of the town. හැමෝගෙම attention එක අරගෙන හොඳට ඉන්නවා. මේ ඩිනර් එකේ ප්‍රධානම හේතුව තමයි අපේ අක්කා ලංකාවේ කොයි දේ යන්න කැමති කියලා තීරණය කරන එක. මොකද අපි හිතන් ඉන්නේ පොඩ travel කරන්න අපේ රට වටේ. අක්කා ආයෙත් ඕස්ට්‍රේලියාව වලට යන්න කලින්. දැනට අපි හිතන් ඉන්නවා කතරගම පැත්තේ සහ ආගරපතන පැත්තේ පොඩක් යන්න. ඒවා වල වීඩියෝස් මම ළඟදීම ගේනවා. සාමාන්‍යයෙන් ක්‍රිස්මස් කිට්ටු වෙනකොට මං හුඟා ක්‍රිස්මස් මූවීස් බලනවා. හැබැයි මේ පාර මට කිසිම ක්‍රිස්මස් මූවී එකක් බලන්න බැරි වුණා. මම හිතන්නේ මට බලන්න පුළුවන් වුණ එකම මූවී එක Love Actually කියලා ගොඩාක්ම පරණ ක්‍රිස්මස් මූවී එකක් තියෙනවා. අන්න ඒක විතරයි මම බැලුවේ. මම ඇත්තටම ඔය ඔක්කොම මූවීස් බලන්න හිතාගෙන හිටියේ අක්කා ලංකාවට ආවට පස්සේ. නමුත් ලංකාවට ආවට පස්සේ එයා ගොඩක් බිසි. ඒකින් තමයි මට තාමත් ක්‍රිස්මස් මූවීස් බලන්න බැරි වෙලා තියෙන්නේ. අක්කයි අපච්චි බාර කතාවක්. ඒගොල්ලන් අක්ක කාලෙකට පස්සේ ආවේ. ඒක හින්දා රිලේෂන්ස් ලව විසිට් කරන ප්ලෑන් එක ගැන තමයි මේගොල්ලන් කතා වෙන්නේ. අපේ අක්කා usually social butterfly. ඉතින් එයා ආසයි හැමෝම හම්බෙන්නේ ඕස්ට්‍රේලියා යන්න කලින්.
ඉතින් මේ වීඩියෝ එකේ එච්චරයි, ගොඩක් දේවල් නම් නැහැ. මොකද පළවෙනි සතියේ අපි ගොඩක් දේවල් කරේ නැහැ. නමුත් මම ඉක්මනටම ගොඩාක් දේවල් ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලොත් stay tuned, watch all my videos, traveling videos ගොඩක් එන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද ඒවා ඔක්කොම බලන්න. අපේ අක්කිත් එක්ක මම shopping කරන ඒවා ඔක්කොම ටික ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට එච්චරයි. මාව subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. That's a great help. I'll see you in my next video.